ලෝකේ නම්බර් 1 පාස්පෝර්ට් එක තියෙන කන්ට්‍රි එකේ හයර් ස්ටඩීස් කරන්න ඔයාලා කැමතිද? හරි. එහෙනම් අද අපිත් එක්ක ඉන්නවා මේ এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එකේ සිංගප්පූර් ස්ටුඩන්ට් වීසා අවුරුදු 20කටත් වඩා එක්ස්පීරියන්ස් එක තියෙන සිංගප්පූර් ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන්. අද අපිත් එක්ක ඉන්නවා මිස්ටර් කනිෂ්ක ආසිරි විජේකෝන්, ලන්ඩන් ස්කූල් of Business and Finance සිංගප්පූර් සීනියර් බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර්. මිස්ටර් කනිෂ්ක, අපිට මේ LSBF කියන්නේ මොකක්ද කියලා ඒ ගැන අපිට කෙටි හැඳින්වීමක් කරන්න. ඔව් ඇත්තම හර්ෂි අපි කෙටි නමකින් LSPF වශයෙන් හඳුන්වන්නේ ලන්ඩන් ස්කූල් of Business and Finance කැම්පස් එක. ඉතින් මම වැඩ කරන්නේ සිංගප්පූර් කැම්පස් එකේ. ඉතින් අපි පටන් ගන්නේ UK වල. UK වල පටන් ගත්ත කැම්පස් එක ලෝකයේ රටවල් ගණනාවක මේන් සිටිස් ගණනාවක අපි එස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා. ඉතින් සිංගප්පූර් කැම්පස් එකට අමතරව අපේ ගාව මැලේසියා කැම්පස් එකක් තියෙනවා. ඒ වගේම UK වලටත් අමතරව ජර්මන් වල කැනඩා වල මේ විදිහට කැම්පසස් 30ක් අපේම ලෝකෙ පුරා තියෙනවා. දැනට සිසුන් ලක්ෂයක පමණ සිසුන් පිරිසක් දැන්ට අධ්‍යාපනය ලබනවා. ඉතින් කෙටිම හැඳීමක් කරොත් මම යන්න කැමති අපේ කැම්පස් එක ග්ලෝබල් කැම්පස් එක. ඒ වගේම UK qualifications සිංගප්පූර්වල ඔෆර් කරන කැම්පස් එකක් විදිහට මට කෙටියෙන් හඳුන්වලා දෙන්න පුළුවන්. ලන්ඩන් ස්කූල් of Business and Finance. අපි දැන් බලමු මෙම ඉන්ස්ටිටියුට් එකට ඇප්ලයි කරන්න බලන ස්ටුඩන්ට් කෙනෙක්ට මූලිකවම අවශ්‍ය වෙන සුදුසුකම් සහ එම ඉන්ස්ටිටියුට් එකේ අපේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා වැඩිපුරම ඇප්ලයි කරන්න බලන කෝසස් මොනවද? ඇත්තම හර්ෂි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. කැම්පස් එකක් විදිහට අපි සිංගප්පූර් කැම්පස් එකේ කෝසස් ගණනාවක් අපි පාඨමාලා රැසක් ලංකාවේ සිසුන් වෙනුවෙන් පවත්වගෙන යනවා. ඉතින් අපි සංඛ්‍යාව වශයෙන් කිව්වොත් කෝසස් 100ක් විතර. මේවා ඔක්කොම ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ඉඳන් ඩිග්‍රී ලෙවල් එකේ ඉඳන් ඩිප්ලෝමා, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා, මාස්ටර්ස් දක්වා විහිදෙන ප්‍රෝග්‍රෑම් රැසක් තියෙනවා. ඉතින් මම අර අපේ කැම්පස් එක ග්ලෝබල් කැම්පස් එකක් කිව්වනේ. ඉතින් මේකේ වැදගත් දේ තමයි අපි රන් කරන හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඉන්ඩස්ට්‍රි එක ફોකස් කරලා. ඒ කියන්නේ අද රැකියා ඉල්ලුමකට අවශ්‍ය වෙන පරිපූර්ණ සිසුන් පිරිසක් අපි කොහොමද බිහි කරන්න කියන එක තමයි අපේ ඒකායන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හා සම්බන්ධව පාඨමාලා රැසක් ඉතාම ජනප්‍රිය තත්ත්වයේ පවතිනවා මේ වෙලාවේ. ඉතින් අපි කතා කරොත් අපි හැමෝම දන්නවා ලෝකෙ පුරාම හොස්පිටැලිටි ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක සෑහෙන්න ප්‍රචලිතයි. අපේ ලංකාවේ ප්‍රධාන ඉන්කම් එක ගැන කතා කරොත් සිංගප්පූර්වල බොහෝ රටවල ටූරිසම් කියන එක තමයි ලෝකේ ප්‍රධාන ආදායම් මාර්ගය. ඒ රටවල් වලට GDP එකට කන්ට්‍රිබියුට් වෙන්නේ. ඉතින් අපි ගාව කෝසස් තියෙනවා හොස්පිටැලිටි ටූරිසම් පැත්තට. ඒකත් ජනප්‍රිය පාඨමාලාවක්. විශේෂයෙන්ම අපි ඒ පාඨමාලාව අතරතුරදී පුහුණුවක් අපි කියනවා එකට on the job training පුහුණුවක් ලබා දෙනවා. එතකොට ප්‍රායෝගික පුහුණුවත් එක්ක අපේ සිසුන්ට පුළුවන් රැකියා අවස්ථාවකට යන්න මූලික අඩිතාලම අපේ කැම්පස් එක හරහා ලබා දෙන්න. ඊට අමතරව අපේ මේ හොස්පිටැලිටි ටූරිසම් පාඨමාලා Chartered Institute of Hospitality UK accreditation courses. ඉතින් ඒකත් ප්‍රධාන වශයෙන් chartered qualification එකක් වශයෙන් අපේ ළමයින්ට වැදගත් වෙනවා. ඉතින් ඊට අමතරව අපි ගාව තියෙනවා logistic and supply chain management. මේ හා සමානව අපි දන්නවා සිංගප්පූර් කියන්නේත් logistic hub එකක් වශයෙන් ලෝකේ. ඉතින් ඒ සම්බන්ධෙනුත් පාඨමාලා තියෙනවා ගොඩක් අපේ popular පාඨමාලා. ඒ වගේම අපි බිස්නස් කැම්පසයක් වශයෙන් අපි ලන්ඩන් කැම්පසයක් කිව්වා. ඉතින් අපි ගාව බිස්නස් කෝසස් තියෙනවා accounting and finance, general business studies වගේ දේවල්. ඒවත් banking and finance ඒ programs වලටත් අපේ ගොඩක් ලංකාවේ සිසුන් වෙනවා.
ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති මම පොඩි ඩිස්ටර්බ් එකක් කරන්න කැමති මිස්ටර් කනිෂ්ක දැන් මෙතන පැහැදිලිව සඳහන් කළා ස්ටුඩන්ට්ස්ලට තියෙනවා කියලා ජොබ් ට්‍රේනින්ග්ස්. ඒ කියන්නේ යාළගේ පාඨමාලාවත් එක්ක ජොබ් ට්‍රේනින්ග්ස්. දැන් අපි අහලා තියෙන දෙයක් තමයි සිංගප්පූරුව කියන රට ස්ටුඩන්ට් කෙනෙක්ට නීත්‍යානුකූලව රැකියාවක නිරත වෙන්න බැහැ කියන මතයක් තියෙනවා ස්ටුඩන්ට් කෙනෙක්ට. මං මේ අතරතුරේම ඒක ගැනත් පොඩ්ඩක් මිස්ටර් කනිෂ්ක එක්ක කතා කරන්න කැමතියි. ඒ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ මාතෘකාවක් මම කෙටියෙන් සඳහන් කරොත් එහෙම හරි නිවැරදි මඟ පෙන්වීමක් අපි සිසුන්ට ලබා දෙන්න ඕනේ. ඔය සම්බන්ධයෙන් විවිධ මත යනවා. ඉතින් අපි වගකීමෙන් කියනවා අපේ පාඨමාලා අතරතුරදී අපි ලබා දෙන on the job training එක අනිවාර්යෙන්ම ඒක කෝස් එකේ පාඨමාලාවට අයත් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ අපි නිකම්ම ට්‍රේනිං වලට ජොබ් ට්‍රේනිං වලට දාන්නේ නැහැ. අපි ළමයා ඒ අධ්‍යාපන කාලය තුළ ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියලා නිසි නියාමනයක් යටතේ තමයි අපි ඒවට යොමු කරන්නේ. ඉතින් ඔබ කියන ප්‍රශ්නය හරි වැදගත්. අපි වෙනම මාතෘකාවක් යටතේ මේ ගැන කතා කරොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒත් එක්කම මම එකතු කරන්න කැමති අපේ දැන් තරුණ ළමයි ගොඩක් කැමති IT ශේෂත්‍රයට යන්න. විශේෂයෙන්ම A-level සිසුන් සෑහෙන්න ප්‍රමාණයක් IT විෂය ධාරාව තෝරගන්නවා. අපි දන්නවා හැමෝටම යුනිසිටි ස්ටේට් යුනිසිටි ලංකාව යුනිසිටිස් වලට යන්න හරි අමාරුයි. ඉතින් ඒගොල්ලෝ එක විවිධාකාරී රටවල් වලටත් යන්න උත්සාහ කරනවා. ඉතින් අපේ සිංගප්පූර් කැම්පස් එකේ අපි ගොඩක් IT ප්‍රෝග්‍රෑම්ස් තියෙන විවිධ විෂයන් සම්බන්ධයෙන් අපි කතා කරනවා. කෘතිම බුද්ධිය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම නෙට්වර්ක් ඇන්ඩ් සයිබර් සිකියුරිටි, ඒ වගේම අපි විවිධ ශේෂ්ත්‍ර ගන්නාවක් තියෙනවා. ක්ලවුඩ් කම්පියුටිං, ඊට පස්සේ ෆොරෙන්සික් කම්පියුටිං, මේ වගේ මෙටාවර්ස් කියනවා. ඒ වගේ බොහෝ පාඨමාලා ගන්නාවක් අපි ළඟ තියෙනවා. ඉතින් හැමෝම අපි කතා කරන්නේ IT විෂය ගැන කිව්වොත් එහෙම මේ ජෙනරල් IT කියයි, එහෙම නැත්නම් software engineering කියයි. නමුත් අද ශේෂ්ත්‍ර ගණනාවක් ලෝක පුරා තියෙනවා මේ රැකියා උත්පාදනය කරන. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ පාඨමාලා රැසක් තියෙනවා. ඉතින් ඕනම ශිෂ්‍යයෙකුට මේ ජනප්‍රිය පාඨමාලාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හැම පාඨමාලාවක්ම මම අර නැවත නැවතත් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් රෙලෙවන්ට් පාඨමාලා. ඒ කියන්නේ ප්‍රායෝගික ඉස්සරහ රැකිය අවස්ථාවලට යොමු විය හැකි නිවැරදි මඟ පෙන්වීමක් යටතේ සිසුන්ගේ ස්කිල්ස් දක්ෂතා වර්ධනය කරන පාඨමාලා තමයි අපි ළඟ තියෙන්නේ. වර්තමානයේ බැලුවොතින් ගොඩක්ම අපේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා ඔස්ට්‍රේලියා, කැනඩා, UK, USA ඒ වගේ කන්ට්‍රි වලට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙද්දි ඇයි මිස්ටර් කනිෂ්ක ස්ටුඩන්ට්ස්ලා සිංගප්පූර් කියන රට එයාලගේ හයර් ස්ටඩීස් වලට සිලෙක්ට් කරගන්න මූලිකම හේතු? ඇත්තටම මේක හොඳ කාලීන ප්‍රශ්නයක්. ගොඩක් අපේ ශ්‍රී ලාංකික දුව දරුවන් බලන්නේ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, කැනඩා, එහෙම නැත්නම් USA වගේ රටවල් වලට යන්න. නමුත් ඔබ මුලින්ම සඳහන් කරා වගේ අපේ සිංගප්පූර් පාස්පෝර්ට් එක තමයි ලෝකේ අංක 1ට තියෙන්නේ බලවත්ම පාස්පෝර්ට් එකක් විදිහට. ඉතින් සිංගප්පූර් කියන රට දියුණු රටක්. ඒකත් මේ වෙලාවේදී සඳහන් වෙන්න ඕනේ අධ්‍යාපනයේ එඩුකේෂන් සිස්ටම් එක ලෝකේ හොඳ තත්ත්වයක තියෙන රටක් වශයෙන්. ඉතින් මේ පසුබිමත් එක්කම වැදගත්ම දේ තමයි UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත යන්න හැමෝටම සල්ලි නැහැ. ඒ කිව්වේ ගොඩාක් වියදමක් යනවා ලොකු. නමුත් මේ සිංගප්පූර් වලදී අපේ කැම්පස් එක මම කිව්වා ග්ලෝබල් කැම්පස් එකක්. ඉතින් මේ UK qualifications ගොඩාක් රීසනබල් කොස්ට් එකට සේම් qualifications අපිට සිංගප්පූර්ල කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන හේතුව තමයි මේ කොස්ට් ෆැක්ටර් එක. ඊට අමතරව ගොඩක් ඔය කියන රටවල් වල UK, ඕස්ට්‍රේලියා වගේ රටවල් වල සල්ලි පෙන්නන්න ඕනේ. කියන්නේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා. ඉංග්‍රීසි IELTS වගේ PT වගේ හොඳ රිසර්ච් ගන්න ඕනේ. এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් ගොඩක් මේ ළමයා ජෙනුවින්ද නැද්ද කියන සාධක බලනවා.
ඉතින් එහෙම සසඳපුවාහම සිංගප්පූ වල මෙච්චර ලොකුවට වීස සම්බන්ධයෙන් බැරි එකක් නෑ. ඒ කිව්වේ වීස පහසුවෙන් ගන්න පුළුවන් රටක්. ඉතින් අපිට පුළුවන් ඒ ගැන මග පෙන්වීමක් කරන්න අපි ළඟට ආවොත්. ඉතින් විශේෂයෙන්ම සිංගප්පූවලට අපේ කැම්පස් එකට ඇප්ලයි කරනකොට අපි ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක හරිම ෆ්ලෙක්සිබල්. ඒ වගේම ෆයිනෑන්ෂල් ලොකුවට සල්ලි පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මම අර ඉස්සලා කිව්වා වගේ කෝස් ෆීස් ගොඩක් අඩුයි. මේවා තමා මූලික සාධක වෙන්නේ සිංගප්පූ ළමයෙක් තෝරගන්න. ඊට අමතරව ප්‍රධාන දේ තමා සිංගප්පූ හරහා මේ රටවල් වලට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. ඒ කිව්වේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ඒ වගේ එහෙම ෆයිනල් ඉයර් කරලා වැඩිදුර අධ්‍යාපනයට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියා නිව්සීලන්ත රටවල් වලට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන් සිංගප්පූ අපේ කැම්පස් එක හරහා. එතකොට ලොකු ඉතුරුකුත් වෙනවා. ඒ වගේම ඉංග්ලිෂ් බාධා ඒ වගේ දේවල් ඒගොල්ලොන්ට හොඳ අවස්ථාවක් වෙනවා සිංගප්පූ ඉන්න අතරතුරදී ඒගොල්ලොන්ගේ ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරන්න. මොකද ඉංග්ලිෂ් භාෂාව තමා ඔෆිෂියල් ලැන්ග්වේජ් එක සිංගප්පූවල. ඉතින් මෙහි වගේ ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. අපි වචනයක් හරි වැරදුනොත් ඉංග්ලිෂ් අපි ළමයි ලැජ්ජ වෙනවා. ඉතින් නමුත් සිංගප්පූවල එහෙම නැහැ. අවස්ථාවක් උදා වෙනවා ඒගොල්ලොන්ට තමුන්ගේ ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න. මේකත් ප්‍රධානම හේතුවක් තමා සිංගප්පූ දැනට ජනප්‍රිය වෙන්න හේතුව. ඊට අමතරව වීසා ප්‍රොසෙස් එක ගැන අපි කිව්වා සරල තියෙන්නේ කියලා. ඩොකියුමන්ට්ස් ප්‍රමාණය හරිම අඩුයි. අනික කැම්පස් එකෙන් අපේ කැම්පස් එකෙන් තමයි වීසා අපි ඇප්ලයි කරන්නේ. ළමයාට ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න විතරයි තියෙන්නේ. අපි වීසා එක කැම්පස් එක හරහා ළමයාට අරන් දෙනවා. සාමාන්‍යයෙන් සති 3ක් 4ක් ඇතුළතදී වීසා එක ප්‍රොසෙස් කරලා රිසල්ටයක් ගන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි වීසා එක ආවට පස්සේ තමයි කෝස් ෆී එක ගෙවන්න තියෙන්නේ. ඉතින් ගොඩක් රටවල කෝස් ෆී එක බැංක් බැලන්ස් එක හරහා හරි පෙන්වන්න ඕනේ. සිංගප්පූරුවේ එහෙම බැඳීමක් නැහැ. ඉතින් මේ වගේ ගොඩාක් සාධක ගන්නවක් තියෙනවා. අපිට කාලයක් මදි. ඉතින් අපිට මේ ගැන පසුව ගොඩක් විස්තර ඇතුව කතා කරන්න අවස්ථාවක් හම්බුනොත් හොඳයි. ඊළඟට අපි කතා කරන්න ඕනේ ඕනම ස්ටුඩන්ට් කෙනෙක් වෙන රටකට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී ඒ අම්මා තාත්තට නිතරම එයාට දැනෙන ප්‍රශ්නයක් තමයි මගේ දරුවා ඒ රටට ගියාට පස්සේ ඒ ඉන්ස්ටිටියුට් එකට ස්ටඩි කරන්න ගියාට පස්සේ මගේ දරුවාගේ සුරක්ෂිතභාවය කොහොමද කියන එක. මිස්ටර් කනිෂ්ක LSBF එක හරහා ඒ ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට මොනවද ලබා දෙන පහසුකම්? ඔව් තවත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මේ ගැන අපිට දීර්ඝව කතා කරන්න තියෙනවා හොඳයි. ඒකයි මෙතන තියෙන වැදගත්කම. අපි කැම්පස් එකක් විදිහට අපි කිව්වා ග්ලෝබල් කැම්පස් එකක් වගේම සිසුන් දැන්ට ලක්ෂයක් විතර ලෝක පුරාම ඉගෙන ගන්නවා. ඉතින් සිංගප්පූරු වලින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ජාත්‍යන්තර වශයෙන් එන ළමයින්ට මේ සියලුම පහසුකම් අපි ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් ඇකමඩේෂන් අවශ්‍ය නම් හොස්ටල්ස් නැත්නම් මොනවද තියෙන ඔප්ෂන්ස් ගැන අපි දැනුවත් කිරීමක් කරනවා. ඊට අමතරව එයාපෝට් එකේට ගිහිල්ලා පිකප් කරන දේවල් කැම්පස් එකට එක්කන් ගෙනේවා. ඊට පස්සේ කැම්පස් එකෙන් ආවට පස්සේ අපි ඒ ළමයින්ට ඔරියන්ටේෂන් එකක්, ඒ කියන්නේ රට ගැන පැහැදිලි කිරීමක් කරන කෝස් එක ගැන පැහැදිලි කිරීමක් වගේ දේවල් අපි යොමු කරනවා. ඒ වගේම අපේ කැම්පස් එකේ විශේෂ අපි කියනවා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා, ස්ටුඩන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් එකක්. මේක ඩෙඩිකේට් වෙලා තියෙනවා අපේ ස්ටුඩන්ට්ස්ට සපෝට් සර්විසස් ලබා දෙන්න. උදාහරණයක් වශයෙන් කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ ඒගොල්ලන්ට මොන හරි මෙන්ටල් ඉෂුව එකක් වෙන්න පුළුවන්, මොන හරි දෙයකදී උදව් කරන්න පුළුවන් වෙන විදිහට අපි මේ ඩිපාර්ට්මන්ට් එක හදලා තියෙනවා. අපි ඒකට කියනවා ස්ටුඩන්ට් සක්සස් ඔෆිසර්ස්ලා ඉන්නවා අපේ කැම්පස් එකේ. ඉතින් ඒක හරි වැදගත් දෙයක්. ඊට එහා ගිහිල්ලා දැන් අපි ඉස්සලා කිව්වා ළමයින්ට රැකිය අවස්ථා ලබා දෙන්න ඔන් ද ජොබ් ට්‍රේනින් වලට අවශ්‍ය වෙන කෝඩිනේෂන් පාර්ට් එක කරන්න අපේ කැම්පස් එකේ ඒ සම්බන්ධයෙන් විශේෂඥයෝ ඉන්නවා. ඒ ආරැකිය අවස්ථාවලට යොමු කිරීම සඳහා නිවැරදි මඟ පෙන්වීමක් කරන්න, ඊට පස්සේ ග්‍රැජුවේට් වුණාට පස්සේ දෙන මඟ පෙන්වීමක් කරන්න අපි කැම්පස් එක හරහා අපි උදව් කරනවා. ඔව් ඇත්තටම පහසුකම් ගැන අපි කතා කරේ. ඉතින් ඊට වඩා ගිහිල්ලා මට විශේෂ දෙයක් සඳහන් කරන්න කැමතියි. මම කාලයක් තිස්සේ අවුරුදු 20ක් වගේ කාලයක් ඇතුළත සිසුන් දහස් ගණනකට උදව් කරලා තියෙනවා සිංගප්පූරු වීසා ලබා දෙන්න. ඒ වගේම අපි
සිංගපූර් කැම්පස් එකක් වශයෙන් අපි බැඳිලා ඉන්නවා ළමයින්ට හොඳ සේවයක් ලබා දෙන්න. ඉතින් සිංගප්පූර් කියන රට ගොඩක් දුර තියෙන රටක් නෙමෙයි. ඕනෙම පේරන්ට්ස් කෙනෙකුට දෙමව්පියෙකුට ඕනෙම වෙලාවක යන්න පුළුවන් රටක්. ඉතින් සිංගප්පූර් යනවා නම් තමුන්ගේ පුතා අපේ LSPF කැම්පස් එකේ ඉගෙන ගන්නවා නම් ඒක ඔන් රයිවල් වීසා. ඒ කියන්නේ වීසා ගන්න අවශ්‍ය නැහැ සිංගප්පූරුවට තමුන්ගේ දරුවා බලලා එන්න. ඉතින් මාසයක් විතර සති දෙකක් මාසයක් වගේ සිංගප්පූර් ගිහිල්ලා ඕනෙ වෙලාවක දරුවා බලලා එන්න පුළුවන්. ඒ වගේම දරුවටත් සිංගප්පූර් අපේ තියෙන වැකේෂන් එකදී හරි එහෙම එන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අපේ කෝස් හැම එකක්ම බොහෝ දුරට ලයිව් බ්‍රෝඩ්කාස්ටිං යනවා. ඉතින් ලංකාවට ආවත් ඒගොල්ලන්ට ක්ලාසස් වලට ඇටෙන්ඩ් වෙන්න අවස්ථාව අපි හදලා දෙනවා. ඉතින් සිංගප්පූර් රට වශයෙන් ගත්තහම ගොඩාක් අපි කතා කරොත් සේෆ්ටි රටක්. ඒකේ ඕනෙම ළමයෙකුටම හොඳ පසුබිමක් තියෙනවා ඒගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. වැදගත්ම දේ තමා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම කැම්පස් එකේ වැඩ කරනවා. ඉතින් මම දැන්ට කැම්පස් එකේ අවුරුදු 10කට වඩා කාලයක් වැඩ කරන මැනේජර් කෙනෙක් විදිහට. ඉතින් ළමයෙකුට ඕන අවස්ථාවකදී ප්‍රශ්නයක් තියෙනවා නම් පැය 24 පුරා මගේ දුරකථනය තියෙනවා. ඉතින් හැමෝටම ප්‍රායෝගිකව කෝල් කරන්න අවශ්‍ය අපහසු වුණත් මම එන හැම මැසේජ් එකකටම හරි හැමෝටම මගේ උපරිමයෙන්ම උදව් කරනවා. ඉතින් කැම්පස් එකක් වශයෙන් මම ඒ සේවයක් වශයෙන් ලබා දෙන්න මේ වෙලාවේ ඕනෙම වෙලාවක බය නැතුව දෙමව්පියන්ට කියන්න පුළුවන් අපේ කැම්පස් එකට ඇවිල්ලා ඉගෙන ගන්න ඒ අපහසුකම් අපි ලබා දෙනවා කියලා. ඉතින් මම මේ වගේ වැදගත් කතාවක් මේ මොහොතේ කරන්න මට අවස්ථාව ලබා දුන්න හර්ෂිටත් බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තව මේ සම්බන්ධයෙන් කාලීන මාතෘකා ගැන සිසුන් දැනුවත් කරන්න. මෙතන මූලික දේ තමා ගොඩාක් අපි තීරණය කරේ නොමගවීම වෙනවා. ඒ කියන්නේ ගොඩක් ළමයින් නොමග යවන මිස් අන්ඩර්ස්ටෑන්ඩින් කරන වැරදි ඉන්ෆර්මේෂන්ස් යනවා. ඉතින් ඔබතුමිය මේ වෙලාවේ කැම්පස් එකෙන් ඩිරෙක්ට් ස්ටාෆ් කෙනෙක් වශයෙන් මම මේ අවස්ථාවට සහභාගී කරගන්න එක මම විශේෂයෙන්ම මගේ කෘතඥතාවය මේ වෙලාවේ කැමැති යොමු කරන්න. ඒ වගේම ස්කයිගේට් කැම්පස් එකට බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අද ජනප්‍රිය මාතෘකාවක් වෙන සිංගප්පූර් ස්ටුඩන්ට් වීසා කොහොමද ලබා ගන්න මූලික අවස්ථාවක් විදිහට මේ අවස්ථාව ලබා දීම ගැන මම බොහොම ස්තුතියි. thank you Mr. Kanishka. ඇත්තටම අද වටිනම අවස්ථාවක් තමයි සිංගප්පූර් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න බලන් ඉන්න ඔය හැමෝටම අද මේ වැඩසටහන තුළින් මං හිතනවා ඒ හැම තොරතුරක්ම ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකේ නම්බර් 1 පාස්පෝර්ට් එක තියෙන සිංගප්පූරුව කියන රටට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා දැනගන්න අදම ස්කයිගේට් ඉන්ටර්නැෂනල් එකට අපිට කතා කරන්න.